ඔයෝ මොකෝ වෙන්නේ ලොකුඩක් back to the game සුද්දා ඔන්න ආයෙත් ආව මචං සුපිරි වීඩියෝක් කරන් අද ගෙනාවේ මචං අපි හැමෝම මාසෙ මේ ෆ්‍රී ෆයර් එකේ ඉතිහාසෙ මේක හැදුවේ කවුද කාටද අයිති වගේ දේවල් අපි කවුරුත් නොදන්න දේවල් ගැන විස්තර ටිකක් කියන්න තමයි මචං ඕනම දෙයක මචං අපි අතීත කතාව දැනගෙන ඉන්න ඕනේ මචං හරිද ඒක තමයි ලල් එක සහ අපේ දැනුම වර්ධනය වෙන්නේ ඉතින් මචං අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් මම සබ් කරලා ෂෙයා කරලා දාන්න. ඉතින් මේ ෆ්‍රී ෆයර් එක IT මචං ඩෙවලොප් කරේ 111.studio කියන මචං ස්ටුඩියෝ එකෙන් තමයි මේක හැදුවේ. හරිද? මේක මචං හැබැයි පබ්ලිෂ් කරේ මචං ඒ කියන්නේ සල්ලි වලට අරන් පබ්ලිෂ් කරේ ගරීනා කියන ආයතනෙ මචං. හරිද? මෙන්න මේක. මේක IT මචං C Limited කියන සිංගප්පූරු බ්‍රාසර් චෙට් කම්පැනියට මචං. හරිද? මේ තියෙන ගරීන එක මචං මෙන්න මේ කම්පැනියට තමයි මේක IT මචං. හරිද? ඉතින් ඊට පස්සේ මචං මේ ෆ්‍රී ෆයර් එක මචං හරිද මෙන්න මේ තමයි ගරීන එක ඇතුළ වලට පේන්නේ මචං හරිද පාට්ටම් වාසිතනක් ඉතින් බලන්නකෝ හරිද මේ විදිහට තමයි මේ තමයි මචං සර්වර් හරිද මේ තමයි මචං මෙමරිස් මචං අපි ගාන ෂොට් එක මචං මේ වගේ තමයි හැදිලා කරලා එන්නේ හරිද ඉතින් දැකලා නැති අයට මචං බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා තනි කරම මචං මේ තමයි සිංගප්පූරු සර්වර් එක තමයි මචං මේ තියෙන්නේ කියන්නේ සිංගප්පූරු සර්වර් එකේ කට්ටිය තමයි මේ තියෙන්නේ මචං මේ වගේම ඉන්දෝනීසියා එකත් හරිද මචං එතකොට මචං මේ මුලින්ම මේ ෆ්‍රී ෆයර් එක බ්‍රාන්ච් කරලා තියෙන සිංගප්පූරුවේ මචං හරිද ඒ හින්දා තමයි මේ සිංගප්පූරු සර්වර් එකට මට දෙන්නේ අඩු සැලකිලි තියෙන්නේ හරිද කොහොම හරි මේ කරීනා එකේ මචං ඕන ඒ කියන්නේ මේක අයිති කෙනා තමයි මෙන්න මේ ඩයල් එක මචං හරිද මූ තමයි මේකේ CEO හරිද මේ ඩයල් එක තමයි මේ ගේම් එක හදලා මචං ඩෙවලොප් කරලා මචං හදලා තියෙන්නේ ගැම්මඩ මේ කරීනා මචං මුල්ම ලෝගෝ එක තමයි මෙන්න මේක මචං හරිද මේ 2017 ලොබිය වලට පෙන්න මුල්ම ලොබිය මචං මේ තියෙන දේ වලට පේනවා මේ විදිහට තමයි මචං ගේම් එක පටන් ගම්ම තිබිලා තියෙන්නේ. හරිද? පට්ටම ලස්සන නේ. වයිගත් වාසිය. අර ලොකුට ඇනිමේෂන් කැලේ මුකුත් නෑවා. සාමාන්‍ය ලොබිය මචං කියනවානේ පට්ට පදිට ලොබිය නේද? සුපිට ලොබිය. හරිද? මේකේ මචං එතකොට මේ පේනවානේ මචං. මෙන්න මේ විදිහට තමයි මචං අර මැච් එකකට යන්න කලින් මචං ලයින් එක සෙට් වෙන්නේ. හරිද? මේ පේනවානේ පට්ටම වාසිය තින්නේ ඒවා. හරිද? මේ වගේ තමයි මචං පරිසරය එහෙම ලොකුට ක්වොලිටි නෑවා. සාමාන්‍යයෙන් මචං අර ලොකුට බිල්ඩින් එහෙමත් නෑවා. මේ වගේ තමයි 2017 තත්ත්වය මචං. එතකොට මම 2017 නොවැම්බර් වලට iOS Android වලට මචං මොබයිල් වර්ෂන් එකක් විදියට මචං මේ ගේම් එක රිලීස් වුණා. හරිද? ඊට පස්සේ මචං 2018 මචං හරිද මේක මචං most popular game එක වුණා මං හරිද? ඒ යන්නේ බං Free Fire එක මචං දැන් බලුවොත් අපි බං Free Fire normal එක බං බිලියන් එකකට ආතික ඩවුන්ලෝඩ් කරලා තිනවා. Free Fire Max එක මචං ඩවුන්ලෝඩ් කරලා තිනවා. මිලියන 500කට වැඩිය මචං Free Fire Max එකත් මචං ඩවුන්ලෝඩ් කරලා තිනවා. ඔයාලට පේනවා ඒ කියන්නේ වට්ටම මේ හයි රෙවලන්ට් මචං ගේම් එකක් තමයි මේක මචං. හරිද? 2020 මචං තනිකර වැඩිපුරම ඩවුන්ලෝඩ් කරලා තියෙන ගේම් එක වල වෙන ඕවර්ऑල් එකෙන් පේනවා ගරීනා ෆ්‍රී ෆයර් එක තමයි මචං. හරිද? ඒකට මචං 2019 20 දිහා ටූර්නමන්ට් ආවා මචං මේ FFS එක දන්නවනේ මචං. හරිද? මෙන්න මේ විදිහට මචං ටූර්නමන්ට් මචං සංවිධානය වෙන්නේ 2020 වර්ෂයේ තමයි මචං world most කියන්නේ සුපිරි මචං 19 20 වසර වල තමයි මේ ටූර්නමන්ට් එක ආයේ බං. හරිද? ඊට පස්සේ මචං මේ විදිහට තමයි ගේම් එකේ තින් මචං මේ තත්ත්වයට ආවේ මචං අවුරුදු 8ක් විතර දැන් තියෙනවා මේ තත්ත්වයට ආයේ. ඒකට 2021 මචං ආවා Free Fire Max එක. හරිද? මේකේ මචං ග්‍රැෆික් වර්ෂන් එක මචං වැඩි කරලා තමයි ආවේ අපේ ග්‍රැෆික් හොයන ප්ලේයර්ස්ලාට ඉතින්. එන්න ඉතින් තමයි මචං මේ ගේම් එකේ ඉතිහාසය අද වෙනකම් මචං ආයේ බං පොඩියට පටන් ගැම්මම් මචං අද මචං හෙනමෙනස් ලාභි පොයින්ට් ගේම් එකක් වඩ පත් වෙලා තියෙනවා. ඉතින් මචං අපිත් මචං පුළුවන් විදියට හරි ටොප් අප් කරලා නේ වගේ අපි තියෙන සල්ලි දාලා හරි මේකනේ බං කරන්නේ හරිද ඉතින් මචං මේ තත්ත්වෙට එන්න මචං ගරීන එකත් වෙන කැපවීමක් කරලා දිනවා අපිත් ඒ වගේම මචං මේකට පට්ටුම ලව් ගේම් එක මචං ඔන්න ඔය විදිහට තමයි මේ ගරීන එකේ මචං Free Fire කියන ගේම් එකේ ඉතිහාසය වෙන්නේ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාලා තියන්න යාළුවනේ අලුත් මලුත් ඉවෙන්ට් සහ වීඩියෝ අරන් මං එනවා එහෙනම් බයි